ක්‍රිප්ටෝකරන්සි භාවිතා කරන අයට ඕක වැඩිම ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබා දෙන එක්ස්චේන්ජ් එකක් තමයි Bitget exchange එක කියලා කියන්නේ. අද වීඩියෝ එකකින් එහෙනම් අපි බලමු මේ Bitget crypto exchange එකේ අලුතෙන් account එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් account එක හදාගන්න අවශ්‍ය link එක මම පළවෙනි comment එකේ වගේම මේ වීඩියෝ එකේ description එකෙත් දාලා තියෙනවා. ඔයාට ඒ link එක පාවිච්චි කරලා account එක හැදුවොත් ලොකු bonus එකක් හම්බ වෙනවා. new register bonus එක claim කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකේ අවසානට කතා කරනවා. මුලින්ම account එක හදාගන්න description එක open කරලා register link කියන එක එකපාරට touch කරන්න. මේක ඔයාලට mobile phone එකකින් කරන්න පුළුවන්, PC එකකින් කරන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. ඔයා mobile phone එකකින් එනවා නම් ඔයා register link කියන එක touch කරාට පස්සේ මුලින්ම මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩ dot උඩ touch කරලා මුලින්ම ඔයාගේ web browser එක open කරගන්න එක. web browser එක open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට register form එක බලා ගන්න පුළුවන්. ඔයාගේ වැඩ කරන email address එකක් මෙන්න මෙතනට type කරගන්න. ඊට පස්සේ ඔයාගේ Bitget account එකට හොඳ password එකක් ලබා දෙන්න. මෙන්න මේ password කියන තැන ඔයාට කැමති හොඳ password එකක් ලබා දෙන්න. password එක ලබා දෙනකොට simple capital අකුරු symbol ඇතුළත් හොඳ strong password එකක් ලබා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ පහළ tick එක දාන්න තැනක් තියෙනවා. එතන tick එක දාලා create account කියන තැන touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට captcha එකක් fill කරන්න එනවා. මේ captcha එක fill කරලා okay කරන්න. ඊට පස්සේ ඔයා ලබා දීපු email address එකට verify code එකක් එනවා. අංක 6ක code එකක්. අන්නේ code එක මෙන්න මෙතන type කරගෙන confirm කරන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාගේ account එක හැදිලා ඉවරයි. දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ Bitget account එක verify කරගන්න එක. ඉතින් මේ Bitget account එක verify කරගන්න mobile application එක පාවිච්චි කරන එක ගොඩක් පහසුයි. ඔයාලට පුළුවන් Bitget mobile application එක download කරගන්න ඔයාගේ phone එකට ගැලපෙන application එක. ඉතින් ඔයාලට මේ web browser එකේ උඩින් බලා ගන්න පුළුවන් Bitget app කියලා තියෙනවා. ඊට එහා පැත්තෙන් download application කියලා තියෙනවා. අනේ එතන touch කරලා ඔයාලට පුළුවන් Bitget mobile application එක ඔයාගේ phone එකට ගැලපෙන එක download කරගන්න. එහෙම නැත්නම් මේ web browser එක හරහා වුණත් ඔයාලට මේක verify කරගන්න පුළුවන්. නමුත් application එකකින් verify කරගන්නේ පහසුයින්ද අපි application එක download කරගමු. මේ විදිහට ඔයාගේ mobile phone එකට ගැලපෙන Bitget application එක download කරගෙන open කරගන්න. application එක open කරනකොට මුලින්ම ඔයාගේ phone එකේ access ඉල්ලුවොත් ඒවට allow access ලබා දෙන්න. ඊට පස්සේ මේ Bitget application එක සාමාන්‍ය විදිහට ඔයාගේ phone එකේ open වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා get start කියලා බටන් එකක්. අන්න ඒක touch කරන්න. ඊට පස්සේ ඔයාගේ account එක හදාගත්තු email address එක, ඒ වගේම ඔයා account එක හදාගන්නකොට දීපු password එක මෙන්න මෙතන type කරලා login කියන බටන් එක touch කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මේ වගේ message එකක් එයි. මෙන්න මෙතන confirm කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඊට පස්සේ ඔයාගේ email address එකට code එකක් එනවා. අන්න ඒ code එක මෙන්න මෙතනට ඔයා type කරලා යට තියෙන confirm කියලා බටන් එකක්. අන්න ඒ confirm කියන බටන් එක touch කරන්න. එහෙම touch කරලා පුළුවන් Bitget application එක හරහා ඔයා හදාගත්තු Bitget account එකට මෙන්න මේ විදිහට log වෙන්න. ඔයාලට කැමති නම් මෙතනට fingerprint එක උනත් add කරන්න හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් late කියන එක touch කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ Bitget application එක හරහා ඔයාගේ Bitget account එක verify කරගන්න පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන verify කියලා බටන් එකක්. අන්න ඒක touch කරලා verify page එකට යන්න පුළුවන්. ඉතින් ඊට උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් time එකක් count වෙනවා. අන්න ඒ time එක ඇතුළත ඔයා account එක verify කරගත්තොත් ඔයාලට bonus එකක් ලබා ගන්න පුළුවන්. ඒකින් අනිවාර්යෙන් ඒ time එක ඇතුළත verify කියන බටන් එක touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ verify page එකට එනවා. යටින් බලා ගන්න පුළුවන් ඔයාලට verify now කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒ verify now කියන බටන් එක ඔයා එකපාරක් touch කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ශ්‍රී ලංකා කියලා වැටලා තිබුණ නැත්නම් මෙන්න මේ ඊතල දෙක touch කරලා ශ්‍රී ලංකා කියන එක මෙන්න මේ විදිහට select කරගන්න. ඊට පස්සේ ID type එක select කරන්න වෙනවා. ඒකට මෙන්න මේ ඊතලේ touch කරලා ඔයාගේ ID type එක select කරන්න පුළුවන්. ඔයාලට කැමති නම් driving license එක, passport එක, එහෙම නැත්නම් national ID එකනොත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ගාව තියෙන ID ටික මෙතනින් select කරලා යට තියෙන next කියන බටන් එක touch කරලා ඉස්සරහට එන්න. ඊට පස්සේ ඔයාගෙන් අහන්නේ ඔයාගේ නම. මෙතන ඔයා නම type කරගන්නකොට ඔයාගේ ID එකේ තියෙන විදිහට තමයි නම type කරගන්න ඕනේ. මේක නම කොටස් දෙකකට තමයි අපි type කරගන්න ඕනේ. first name එක විදිහටත් ඒ වගේම last name එක විදිහටත්. ඉතින් ඔයාගේ ID එකේ තියෙන විදිහට නමේ මුල් කොටස් ටික මුලින්ම first name කියන එකට type කරගන්න. ඊට පස්සේ last name කියන එකට නමේ ඉතුරු කොටස් ටික අවසාන කොටස් ටික මෙන්න මෙතනට type කරගන්න last name කියන එකට. මෙතනදී ඔයා නම type කරගන්නකොට ඔයාගේ ID එකේ තියෙන විදිහටම සම්පූර්ණ නමම කොටස් දෙකකට කඩලා first name එක විදිහටත් ඒ වගේම last name එක විදිහටත් කොටස් දෙකකට කඩලා සම්පූර්ණයෙන්ම type කරගන්න. ඊට පස්සේ යටම තියෙනවා continue කියලා බටන් එකක්. අන්නේ continue කියන බටන් එක touch කරලා අපිට පුළුවන් ඉස්සරහට යන්න. ඊට පස්සේ අපිට කියනවා අපේ ID එකේ photo upload කරන්න කියලා. මෙතනදී අපි නම type කරගත්තු ID එකේ photo තමයි upload කරන්න ඕනේ. මුලින්ම upload කරන්න ඕනේ ID එකේ ඉස්සරහ පැත්ත.
ID ෆොටෝ කැප්චර් කරගන්න මොබයිල් ඇප්ලිකේෂන් එක හරහා අපේ මොබයිල් කැමරා ඕපන් කරගන්න ඕන. ඒකට වට කරන් තියෙන්නේ මෙතන තියෙන enable camera කියලා තැනක්. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ access ඉල්ලුවොත් එළෝ access ලබා දෙන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ කැමරා ඕපන් වුණාට පස්සේ මෙන්න මෙතන උඩ තියෙන කොටුවට ඔයාගේ ID එකේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එක කැප්චර් කරගන්න. යට තියෙන බටන් එක ටච් කරලා ෆොටෝ එක කැප්චර් කරගන්න පුළුවන්. ඒ විදිහට ෆොටෝ කැප්චර් කරලා මෙතන තියෙන අප්ලෝඩ් කියලා බටන් එකක් අන්නේ අප්ලෝඩ් කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයා කැප්චර් කරගත්ත ෆොටෝ එක අප්ලෝඩ් වෙනවා. ෆොටෝ එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් උඩින් රතු පාටින් පේන්නනවා. ගැටලුවක් නැත්නම් මෙතන හරියට පේන්නනවා. ගැටලුවක් තිබ්බොත් නැවත රීඅප්ලෝඩ් කරන්න. රීඅප්ලෝඩ් කරලා ඔයාට පුළුවන් ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාට කියනවා ඔයාගේ ID එකේ පිටිපැත්තේ ෆොටෝ එක කැප්චර් කරගන්න කියලා. ඒකටත් ඔයාලා කරන් තියෙන්නේ මෙන්න මේ කොටුවට ඔයාගේ ID එකේ පිටිපැත්ත පේන විදිහට සිලෙක්ට් කරලා ෆොටෝ එක කැප්චර් කරගන්න. ඉතින් මෙතනදී අපි කැප්චර් කරගන්න ID එක ඔරිජිනල් ID එකක් වෙන්න ඕනේ. identity photocopy වගේ දේවල් හරියන්නේ නැහැ. ඔරිජිනල් ID එකම තියලා හරියට කැප්චර් කරගෙන අප්ලෝඩ් කරන්න. එහෙම වුණොත් තමයි ඔයාගේ account එක verify කරගන්න හැකියාවක් තියෙන්නේ. දෙවෙනි තැනට ඔයාගේ ID එකේ පිටිපැත්තේ ෆොටෝ එක ඔයා driving license එක තෝරලා තිබුණා නම් driving license එකේ පිටිපැත්ත මෙන්න මේ විදිහට කැප්චර් කරලා මේ විදිහට අප්ලෝඩ් කරන්න. ඒ විදිහට ඔයා තෝරපු license එක හරිය එහෙම නැත්නම් ඔයාගේ ID එකේ හරිය ෆොටෝ දෙක හරියට අප්ලෝඩ් කරාට පස්සේ ඔයාට පුළුවන් ඉස්සරහට යන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාට කියනවා ඔයාගේ මුහුණේ වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන start recording කියලා බටන් එකක් තියෙනවා. අන්නේ start recording කියන බටන් එක ඔයා ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ selfie cam එක ඕපන් වෙනවා. selfie cam එක ඕපන් වුණාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ කට්ටිය කියන විදිහට මෙන්න මේ කොටුව ඇතුළට ඔයාගේ මුහුණ අල්ලන්න. ඊට පස්සේ කියන විදිහට මුහුණ හරවන්න වගේ දේවල් ටිකක් කරන්න තියෙනවා. ඒ දේවල් හරියට කරාට පස්සේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් මෙන්න මේ විදිහට කැප්චර් වෙනවා. ඒකත් එතනින් ඔයා අප්ලෝඩ් කරගන්න. ඉතින් මේ විදිහට ඔයා මේ දේවල් හරියටම කම්ප්ලීට් කරගන්න. ඊට පස්සේ මේ දේවල් රිවිව් කරන්න පැයක වගේ කාලයක් අවශ්‍ය වෙනවායි කියලා මෙන්න මේ විදිහට මැසේජ් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා account එක හදනකොට දීපු විස්තරවල වගේම ඒ වගේම ඔයා අප්ලෝඩ් කරපු ෆොටෝ වල කිසිම ගැටලුවක් නැත්නම් ඔයාගේ account එක විනාඩි 5ක් වගේ පුංචි කාලයක් ඇතුළත verify වෙනවා. verify වුණාට පස්සේ ඔයාට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් කොළ පාටින් verified කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ account එකේ settings ටික හදාගන්න මෙන්න මෙතන තියෙන ඊතලෙ උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මේ වගේ තැනකට එයි ඔයාගේ account එක verify වෙලා තියෙනවා නම් මෙතනත් බලා ගන්න පුළුවන් verified කියලා වැටලා තියෙනවා. මේකේ security setting හදනවා නම් ඔයා මෙන්න මෙතන තියෙනවා security කියලා තැනක් අන්න එක ටච් කරන්න. මෙතන ඔයාට උඩින් බලා ගන්න පුළුවන් ඔයාගේ account එකේ security level එක. ඉතින් මෙතන security level එක medium හරි high හරි තිබ්බොත් තමයි ගොඩක්ම හොඳ. ඉතින් ඔයාගේ account එකේ security level එක වැඩි කරගන්න ඔයාට පුළුවන් phone එකේ fingerprint එක add කරගන්න account එකට. ඒ වගේම Google Authenticator add කරගන්න. ඒ වගේම email verification, phone number verification වගේ දේවල් add කරගෙන ඔයාගේ Bitget account එකේ security level එක වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ comment section එකේ comment එකක් දාගෙන යන්න. හරි එහෙනම් දැන් අපි බලමු අපි අලුතෙන් හදාගත්තු Bitget account එකට කොහොමද bonus ලබා ගන්න කියලා. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා reward කියලා තැනක්. අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාට new register bonus එකක් මෙතනින් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඔයා අලුතෙන් account එකක් හදාගත්තා නම් ඔයාට මෙතනින් new register bonus එක ලබා ගන්න පුළුවන්. මේ Bitget exchange එකට සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහළ comment section එකේ comment කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like කරන්න. ඒ වගේම ඔයා cryptocurrency ගැන දැනගත්තේ මොන අවුරුද්දද කියලාත් පහළ comment section එකේ comment කරගෙන යන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තනවා. හැමෝටම සුබ දවසක්.